මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා. මාළුත් ඉන්නවා කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්නවා. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේයක් ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නෙනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවනම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බා මැරෙනවා. සතියකට විතර පස්සේ අයෙත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්නේ නැහැ ගිහින් දාපන්. අයෙත් පරණ විදිහට කෝටුවක් අරගෙන
දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයිත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩි යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල්මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල්මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කෝ කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේට බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකේටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම්ම ලේලි ගස්ටනේ? නැතු ඇති මම හිතන්නේ. ඒක නම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. නැන්දම්මගේ පීඩණයට හසු වෙලා දැන් අපි ඒක ආපහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එනවයි. නැන්දම්මත් එක කලෙක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද?
දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා හැම නෙමෙයි. මට අය බනවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නෑ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එකා අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එකා අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ඔව් විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගෙන. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමේ ටැටු එකක් ගහපුවාම මේ ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායන් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න. ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්වනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිඩු සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි. අර කියන්නේ දුක සැප ලෝකේ ඇති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා. බුදුරු දුක් වුණාද? නැහැ. සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුත් නම් එහෙම කියන්නේ නැතුව ඇති.
ඔය මෙරිලවත් යනවනම් කියලා කියන්නේ හදිසිනම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනවා. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? දරා ගන්න පුරුදු වෙන්න. ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි. සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර